සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මම වීඩියෝ එකක් උදේ ගෙනාවා. මගේ පැල මේ මෙතනද තියෙන පැල 30 වගේ නයිමිරි ස්ටික් කැඩුවා. පළවෙනි අස්වැන්න විදියට ඒකෙදි කිලෝ 3 මාරක් ආසන්න ප්‍රමාණයක් සෙට් වුණා. එතකොට කිලෝ එකක් අද ගත්තේ රුපියල් 10 ගානේ. දැන් මෙතන සම්පූර්ණයෙන් පැල තියෙනවා. මෙතන පළදාව තින්නේ පැල 30ක වගේ. මෙතන ඊට පස්සේ සම්පූර්ණ මේ පැත්ත ගත්තොත් එහෙම මෙතන පැල 250ක් තියෙනවා. ඔක්කොම පැල 500ක් වෙන්න දාලා තින්නේ. මේවා ගත්තොත් එහෙම දින 45 රාබු දාලා තියෙනවා නයිමිරි 4 වාරයට. ඒව ගැලවෙනවා. ඊට අමතරව වල් පැල තියෙන වල් පැල නෙලන්න ඕනේ. සමහරක් ඒවා පලා જાති. ඒවා නයිමිරි වර්ධනයේට බාධාවක් වෙන නිසා ලබන සතියේදී ඒවා සම්පූර්ණයෙන්ම වල් නෙලීම සිදු කරනවා. ඒ වගේම මේ දෙවෙනි මුරේ විදියට දාපු පැල 150 මේ. ඊට පස්සේ තුන්වෙනි මුරේ විදියටත් පැල 200ක් දාලා තියෙනවා මේ. තව මම අද බලාපොරොත්තු වෙනවා පැල තවත් මෙතවන් කරපුවා. ඔබට බලා ගන්න පුළුවන්. මම මුලින්ම කියන්න කැමති මේ වීඩියෝවේ අවසානෙත් එක්ක රැඳී සිටින්න. ඔබට අවශ්‍ය පැහැදිලි තොරතුරක් දැන ගැනීමට. අනිත් එක තමයි ගොඩක් දෙනා නයිමිරිස් වගාවෙන් ඈත් වෙනවා කොළ කොඩවීම, හිටුමැරීම කියන රෝගී තත්ත්වය නිසා. ඒකට ප්‍රධානම හේතුව තමයි හිටුමැරීමේ රෝගයට නම් තවන් මාධ්‍ය, පස් මාධ්‍ය හදා ගැනීම හරියට කරේ නැත්නම් තමයි හිටුමැරීමේ රෝගී තත්ත්වය වෙන්නේ. මම හැම වෙලාවෙම කතා කරන දෙයක් තමයි කොහොමද අඩු වියදමකින් අපි මේ නයිමිරිස් වගාවක් කරන්න කියලා. ඊට පස්සේ එන ආදායමත් එක්ක අපිට පුළුවන් වෙයි ටනල් එකකට යන්න. ඊට පස්සේ වතුර සප්ලයි මාර්ග බට්ලයින් ක්‍රමානුකූලව දාගන්න. ඒ වගේ දේවල් වලට යන්න පුළුවන් වෙයි. ඒක නිසා මුලින්ම අපි කරන්න ඕනේ අපිට තීන මුදල අතේ තියෙන මුදලේ හැටියට පැල 5ක් ඕ 10ක් ගෙනල්ලා පස් මාධ්‍ය හරියාකාරව හදාගෙන කොම්පෝස් එකයි මතු පිටපස් එකයි කරදහය එකයි ආකාරයට මතු තමන්ගේ මාධ්‍ය පස් මාධ්‍ය ශේෂ්ත්‍රය හදාගන්න එක. ශේෂ්ත්‍රය හදාගනිද්දී නයිමිරිස් වලදී මැටි පසක් නම් බිම සිටුවීම සුදුසු නෑ. හේතුව තමයි හිටු මැරීමෙන් කියන රෝගයට ගොඩක් වෙලාවට ලක් වෙනවා. හරියට පස් මාධ්‍ය හදාගත්තේ නැත්නම් වෙනම ගොඩක් වෙලාවට මේ මැටි පසේ බිම සිටුවීම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මගේ අත්දැකීම මම හිටපු පැලත් එක්ක බලද්දී මුලින් මම හිටෙව්වා. මුලින්ම නයිමිරිස් වගාව පටන් ගත්තේ බිම ඉඳලා. මේ විදියට මිරිස් වගේක් බලාගත හැකි. බිම ඉඳුවම හිටු මැරීමේ රෝගී තත්ත්වයට මුහුණ දෙනවා. ඒ වගේම මේ මිරිස් ප්‍රභේදෙම බඳුනක සිටීමේදී සෑහෙන අස්වැන්න මේ අරගෙන තියෙන. දැන් මේ මාස 2ක් වෙනවා සෑහෙන අස්වැන්න මේ මිරිස් ගස් වලින් අරගෙන තියෙන. දැන් පල් පැනලා තියෙන්නේ. ඒ වගේම ඔබට මේ ආකාරයෙන්ම හොඳ ප්‍රභේදයක් තියෙනවා මාළු මිරිස්. ඊට පස්සේ වර්ණීය මිරිස් කියනවා, නැත්නම් බැටළුව මිරිස් කියනවා. ඒ ප්‍රභේදත් ඒ විදියටම මේ මිරිස් ප්‍රභේද මේ විදියටම වගා කරගෙන යන්න පුළුවන්. හේතුව තමයි වාණිජ්‍ය වගාවකට වඩා ගෙදර පරිභෝජනය සඳහා ගෙවතු වගාවක් විදියට. අනිත් කාරණේ තමයි මේ ප්‍රභේදයේ තියෙන වාසිය තමයි එක පුරුකකින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා කරල් 4ක් එනවා. බලා ගන්න පුළුවන් 4ක් 3ක් අනිවාර්යෙන්ම
මල් හෙලීම වලක්ක ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම එක පුරුකින් කරල් දෙකක් එනවා. හැම ගහකම මේ විදියයි. එක ගහක නෙමෙයි තුනක් හෝ එක පුරුකින් තුනක් හෝ මේ ප්‍රභේදයේ විශේෂත්වයක්. ඒක නිසා ප්‍රධානම දේ තමයි මේ නාලිකාවත් එක්ක රැඳී සිටින්න මාව සබස්ක්‍රයිබ් කරලා ඉල්ලා මේ නාලිකාව සමග රැඳෙන සියලු දෙනාටම බොහොම ස්තුතියි. කරන ගමන්ම ඒ අය වෙනුවෙන් වැදගත් පණිවිඩයක් කොහොමද ලබා දෙන්න සූදානම් වෙනවා. වැදගත් දෙයක් කොහොමද මෙව කරන්නේ. නයිමිරිස් පැල අවශ්‍ය පැල 10 සම්පූර්ණ වුණාම නාලිකාව සමග සම්බන්ධ වෙලා ඉන්න අයට ඉතාම අඩු මුදලක් යටතේ සාමාන්‍ය මේ පැලයක් පිටින් ගත්තොත් එහෙම නයිමිරිස් පැලයක් ස්කොට් බොනට් ඩාර්ක් ග්‍රීන් කියන පැලයක් වෙනවා රුපියල් 20ක් 23ක් 25ක් 28ක් ඒ වගේ මුදලකට යන්නේ. මම බලාපොරොත්තු වෙනවා 15කට වගේ මුදලකට දෙන්න. සීමිත කොටසකට පැල නිෂ්පාදනය කරලා ප්‍රධානම දේ තමයි ලොකු ආදායමකට එත්ත හැකි කිලෝ එක අඩු වුණත් 600ට අඩු වුණත් සාමාන්‍යයෙන් සති දවස් 10න් 10ට කඩනවා නම් එක පැලයකින් එක ගහකින් අනිවාර්යයෙන්ම එක කරලක තියෙනවා ග්‍රෑම් 10කට වඩා තියෙනවා ග්‍රෑම් 15ත් 10ත් අතර ප්‍රමාණයක් එක කරලක බර තියෙනවා. එතකොට ග්‍රෑම් 100ක් එක ගහකින් කඩා ගන්න පුළුවන් දවස් 10න් 10ට. එතකොට දවස් 10න් 10ට කඩනවා නම් එක ගහකින් අනිවාර්යෙන් ග්‍රෑම් 100ක් කඩත හැකි 100. එතකොට ඒ විදිහට දවස් 10න් 10ට පැල 100ක් හදාගත්තොත් එහෙම කිලෝ එකකට කිලෝ 10ක් හදාගන්න පුළුවන්. කිලෝ 10ක්. එතකොට මාසෙට කිලෝ 30ක් කඩාගත හැකි පැල 100කින්. එතකොට කිලෝ 30ක් කියන්නේ දල වශයෙන් 30 රුපියල් 10 ගානේ දුන්නත් 30000ක් මුදලක් මාසෙකට ආදායම ගත හැකි. දැන් පවතින මිල වෙනස් වෙනවා. අඩුම යන්නේ 600ට යන්නේ. 600ට වඩා වැඩි වෙන මිසක් අඩු නෑ. 600ට දුන්නත් රුපියල් 20000ක වගේ මුදලක් සාමාන්‍යයෙන් තමන්ගේ අතට එනවා. මේ තියෙන්නේ බලාගත හැකි එක පුරුකින් කරල් 4 එනවා. ඊට වඩා මේ ඔබට බලාගත හැකි මේ තත්ත්වය. මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි කොළ කොඩ වෙනවා හිටු මැරීම රෝගී තත්ත්වය තියෙනවා. ඒ ප්‍රශ්න තියෙද්දි නයිමිරිස් වගාවෙන් දුරස් වෙන්න එපා. නයිමිරිස් ඉල්ලුම අද කුරුඳු ගහ නයිමිරිස් කිලෝ 200ක් තිබ්බත් විකුණ ගන්න පුළුවන් මට්ටමක අද තියෙනවා රුපියල් 10 ගානේ. අද නයිමිරිස් කොයවක්වත් කුරුඳු ගහ නැහැ. ඒ වගේම තමයි නයිමිරිස් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉල්ලුමට සැපයුම නැහැ. ප්‍රධානම දේ මේ බලාගත හැකි තාම මේ දවස්වල දැඩි අවුවත් එක්ක සාරි දෙකක් ඇදලා තියෙන්නේ. ඇදලා තමයි මේ ලොකු ගස් වලට අවුවෙන් බේර ගන්න කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පැල ටිකක් පෙන්නුවොත් එහෙම මේ කෙරවලක ඉඳලා මෙහෙම මේ තත්ත්වයක් තියෙන්නේ. ඔයාලට බලාගත හැකි කොහොමද පස් වෙන්න තියෙන්නේ කියලා. මේ පැත්තට මේ ගස් කිහිපයක වුණා තක්කාලි පැලක් පැලවලා තියෙනවා. මේ විදිහට තමයි නයිමිරිස් වගාව කරගෙන යන්නේ. නයිමිරිස් වගාවට අමතරව
මම හැමතිස්සෙම කියන්නේ ආදායමක් විදිහට ඉඩ තියෙන විදිහට වාණිජ්‍ය වගාවක් විදිහට කරනවා නම් 9 මිරිස් විතරක් වගා කරනවා. මෙතනදී 9 මිරිස් විතරක් නෙමෙයි, මම ගෙවතු වගාවක් විදිහටත් විවිධ මෑ කරල්, බන්, ඩක්ක, වම්බොටු, මිරිස් ඒ වගේ දේවල් වගා කරලා තියෙනවා. ඒක වාණිජ්‍ය වගාවක් විදිහට 9 මිරිස් කරනවා නම් 9 මිරිස් පමණක් වගා කරන්න. පුළුවන් නම් ගෙදර කෑමට ගෙවතු වගාවක් කරනවා නම් ඒකත් ප්‍රශ්න නැහැ. මිරිස් වර්ග එහෙම එකම විදිහට එකම පොහොර කාලසටහන යන්නේ. පැල කළා සතියක් ඇතුළත, සතියකට පස්සේ මුල් පසට ඇල්ලුවට පස්සේ සතියෙන් සාමාන්‍යයෙන් අපි යොදන්නේ ග්‍රෑම් 10ක් පමණ. නියමිත කාලසටහනට අනුව, නියමිත ප්‍රමාණයට අනුව ඇල්බර්ට් සොලියුෂන් පොහොර යොදනවා. ඇල්බර්ට් සොලියුෂන් එක මාසයක් විතර දාලා ඉල්ලා ඊට පස්සේ අපි යොදනවා යාරමිලා කම්ප්ලෙක්ස් පොහොර එක. ඒකත් ඊට පස්සේ කරල් එන මට්ටම දක්වා ආවට පස්සේ යාරමිලා ටාගට් පොහොර එක යොදනවා. කරල් මට්ටමේ ඉඳන් දිගටම යොදන්නේ යාරමිලා ටාගට්. ඊට අමතරව දැන් මිරිස් වල මල් හැලීම් හිම සිදුවෙන නම් ගොඩු ලොකුවටම ඒකට K44 වගේ පොහොරක් අපි යොදනවා. දියර පොහොරක් දිය කරලිලා ගහ සම්පූර්ණයෙන්ම තෙත් වෙන විදියට, මුලටත් හවු වෙන විදියට මුලටත් යොදන්න පුළුවන්. ගහේ සම්පූර්ණයෙන් තෙත් වෙන විදියටත් යොදන්න පුළුවන් K44 පොහොර එක. ඊට පස්සේ පුළුවන් නම් අනිත් දේ තමයි පුළුවන් තරම් යොමු වෙන්න කාබනික වගාවට. එතකොට පොහොර යන ප්‍රමාණය ගොඩක්ම අඩු වෙනවා. ගහට අවශ්‍ය සම්පූර්ණ පොහොර හම්බෙනවා. තමන් නිෂ්පාදනය කරන කාබනික පොහොර වල එල්බීසියා, වැටමාර, ලාඩප්ප කියන එක එක පළාත් වල එක එක නම් කියනවා. ඒවට අමතරව වල් සූර්යකාන්තවල කොළවල තියෙනවා නයිට්‍රජන් ප්‍රමාණය බහුලයි. ඒවෙන් පොහොර නිෂ්පාදනය කරනවා නම් කාබනික පොහොර නයිට්‍රජන් බහුල පොහොර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කෙසෙල් කඳන්, ඒ වගේ පොටෑසියම් වගේ මූලද්‍රව්‍ය කෙසෙල් කඳන් වල තියෙනවා. ඒ නිෂ්පාදනයට අමතරව ගැඩවිලි, ඒ පොහොර ටික දාලා ඉල්ලා ගැඩවිලි පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන් නම් එහෙම තවත් හොඳ මට්ටමක් තියෙනවා. ගැඩවිලි පොහොර වලින් අංශු මාත්‍රික මූලද්‍රව්‍ය ශාකයට අවශ්‍ය මැග්නීසියම්, කැල්සියම් වගේ අංශු මාත්‍රික මූලද්‍රව්‍යත් එතකොට ගැඩවිලි පොහොර වලින් ගන්න පුළුවන්. ගැඩවිලි පොහොර නිෂ්පාදනය ගැන YouTube එකේ channel තියෙනවා. නාලිකාවල කරනවා. හැබැයි ගොඩක් ඒවා කොහොමද කරන්න කියලා පැහැදිලිව නැහැ. ගිහිල්ලා ඔබට ඒ සම්බන්ධව ට්‍රේනින් එකක් ගන්න තියෙන බස්නායක භූමි කොම්පෝස් ආයතනය මගින් පවත්වන සාර්ථක ව්‍යාපෘතියක්. ඒ වගේම ඕන වෙලාවක ඔබට අවශ්‍ය කෘෂිකර්මික දැනුමක් ලබා ගන්න පුළුවන්. මම සමහරක් වෙලාවට මම කතා කරලා තියෙනවා නිහල් රණසිංහ YouTube channel එකේ කොහොමද කරන්නේ. මෙහෙමයි මම මෙතනදි කතා කරන්නේ කියලා දෙනවට අමතරව 9 මිරිස් වගාවෙන් මිදෙන්න එපා. 9 මිරිස් වගා කරගෙන යන්න හොඳ ආදායමක් තියෙනවා. මම පැල 10ක් සම්පූර්ණ කරන්න හදන්නේ. පැල 10කින් එතකොට මට හම්බෙනවා දවස් 10න් 10ට සාමාන්‍යයෙන් කිලෝ 100ක් අඩත හැකි. කිලෝ 100ක් අඩත හැකි. එතකොට මාසෙට කිලෝ 300ක් අඩත හැකි. රුපියල් 600 ගානේ දුන්නත් කිලෝ 300ට 1,80,000ක් තියෙනවා. ඒකයි අමතර ආදායමක් කිරියට හොඳ ආදායම, හොඳ මිලක් තියෙනවා මේ 9 මිරිස් වලට. 9 මිරිස් වල මේ ප්‍රභේදය තමයි ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් කියන ප්‍රභේදය. ඒ ප්‍රභේදයට ලොකු ඉල්ලුමක් තියෙනවා. සමහර රට යවන අය 1200 1400 වගේ මුදලට ගන්නවා. අපි අඩුම ගානේ 600ට ටාගට් කරලා වගාව කරගෙන යමු. අනිවාර්යයෙන්ම 600ට වඩා අඩුවීමක් වෙන්නේ නැහැ ගැනුම් මිල. කොහොමද දැන් 1000යි 1200 1400 යන මිල ගණන් වල තියෙන්නේ. අපි සරලව මේ ගැන කතා කරමු. පැහැදිලි කරේ
මේ නයිමිරිස් වගාවෙන් කවදාකවත් මිදෙන්න එපා. ඒ කියන්නේ කරගෙන යන්න සාර්ථක වගාවක්. සමහරු කොළ කොඩ වෙනවා. මේ ප්‍රශ්නාව මතහැරලා දානවා. අතාරින්න එපා. කරගෙන යන්න. ඔබට සාර්ථක අනාගතයක් හදාගත හැකි. ප්‍රශ්න එනවා. ප්‍රශ්න වලට කුෂ්කාර්මික දැනුම ලබා ගත හැකි. ඊට අමතරව කොහොමද කරගෙන යන්නේ නාලිකාවේ ඉදිරියට ඔබ රැඳෙන්නේ මේ නාලිකාව සමග මම කොහොමද කරගෙන යන්නේ, කොහොමද කුෂ්කාර්මික කටයුතු කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ කොහොමද රෙජිස්ටර් වෙන්නේ, ඒක පුද්ගල ව්‍යාපාරයක් විදියට කොහොමද මේ නයිමිරිස් වගාව පිළිබඳ රෙජිස්ටර් වෙන්නේ, ඒ පිළිබඳ සියලුම කරුණු. එතකොට ඒක පුද්ගල ව්‍යාපාරයක් ගොඩනගාගෙන කොහොමද මොනවා හරි ලෝන් එකකට යනවා නම් හෝ තමන්ගේ ආර්ථික මට්ටම වැඩි කිරීම සඳහා කරන පියවර කොහොමද කරන්න කියලා ඒ සම්පූර්ණ විස්තර සහිතව සම්පූර්ණ ගොඩ දෙමීමක් මෙම නාලිකාව හරහා කරන්න බලාපොරොත්තු වෙනවා. නාලිකාව සමග දිගට සිටින්න. ඒ වගේම තමයි ඔබට අවශ්‍ය මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. කමෙන්ට් වලට මම පිළිතුරු සපයන්නම්. මෙහෙම අපි සමග රැඳෙන්න දිගටම ඉදිරියේදී අඩු මුදලට පැළ සැපීමේ අදහසක් තියෙනවා. කරගෙන යනවා අනිවාර්යයෙන්ම මේ වැඩේ. ඒ සඳහා රැඳී සිටින්න. මේ තින්නේ නයිමිරිස් වගාව දෙවනි මුරේ නයිමිරිස් පල්ටුවේ යතර වරේ ගෙවතු වගාවක් විදියට රාබු වගා කරලා තියෙනවා. සාර්ථකව රාබු වගාව තියෙනවා. ඉතින්නේ අද අස්වැන්න උදෑසන අස්වැන්න ලොකු මුල් වගාවේ පැළතිය පැළ මෙතන තියෙනවා 62ක් තියෙනවා. 62කින් තාම මේවැ අස්වැන්නු ලැබීමින් පවතිනවා. එක අස්වැන්නක්වත් අරගෙන නැහැ. නෙල්ල නැහැ තාම. එක මේ ගස්වල පැළ 30ක පමණයි අස්වැන්නු වල තියෙන්නේ. අස්වැන්න තියෙනවා. ඉදිරියේදී අස්වැන්න තිබ්බට තාම පළවෙනි අස්වැන්න පැළ 30ක පමණ කිලෝ 3ක් තිබ්බා. ඔබට මොනවා හරි ගැටලුවක් තිබෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේදී කමෙන්ට් දාන්න. කමෙන්ට් වලට මම උත්තර දෙන්නම්. අනිත් එක තමයි ඉදිරියේදී මට පැළ 10කට යන්න පැළ තියෙන ඕන තරම්. ඒ වගේම දැන්ට පැළ 500 සම්පූර්ණයි. මේ මාසය ඇතුළත පැළ 700 කරා යන්න ඕනි. ඒකයි ටාගට් එක. ඒක ඒ අතරවාරදී මම ගෙවතු වගාවක් විදියට දව් මේ මිරිස් බැටළු මිරිස් වැරණිය මිරිස් මාළු මිරිස් ඒව වගා කරනවා. මේ යට දාලා පැළ වෙලා තිනවා. මොකද ජාතිය කියලා හොයාගන්න බෑ. කරලාවම තමයි වැරණිය මිරිස්ද මාළු මිරිස්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. යට තවන්ද උප්පල වගේ. ඊට අමතරව මේ නයිමිරිස් පැළ තියෙන තව පැළ කරන්න මට. ඒ තියෙන පැළ එකක් තමයි ප්‍රභේද ගානක නයිමිරිස්. ඒක නිසා සුදු පාට එකද මුලින් මට හම්බෙන්නේ වැඩිහිටිය සුදු පාට නයිමිරිස් ප්‍රභේදය. ඒක නිසා මේක සුදු පාට එකද ස්කොට් බොනච් ඩාර්ක් ග්‍රීන් ප්‍රභේදයද කියලා හොයාගන්න විදියක් නැහැ. තවන් කරපු පැළ වගේක් තියෙනවා. මෙතනත් තියෙන්නේ තියෙනවා. මේක මේ පැළ ටික ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් එකේ ඒ පැළ ටික සිටවන්න තියෙනවා. පැළ මේ මාසේ අවසාන වෙද්දී පැළ 700ට යන්න පුළුවන්කම ටාගට් එක තියෙනවා. ඒ ටාගට් එකක් ඇතුව වැඩ කරන්න හිටු මැරීම සහ කොළ කොඩ වීම රෝග නයිමිරිස් වගාවට එන ප්‍රධාන ප්‍රශ්නය.
එහෙමනම් මම වීඩියෝ එක අදට නවත්තන්නම්. ඊළඟ මේ වීඩියෝ එකේ 4 වෙනි කොටස මේ කරේ. ඊළඟ 5 වෙනි කොටස කොහොමද පොහොර යොදන්නේ, කොහොමද කරන්නේ, කොහොමද වගාව සාර්ථක වෙන්නේ කියලා කතා කරන්න. ඉදිරියේදී කොහොමද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඒක පුද්ගල ව්‍යාපාරයක් විදියට කොහොමද රෙජිස්ටර් වෙන්නේ තමන්ගේ වගාව. රෙජිස්ටර් කරගෙන කොහොමද ඉදිරියට තමන්ගේ කියලා ගමනක් යන්නේ කියලා ඒ ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.